ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්දේ කැලුම් මේසෙට තියන්න අදමුතු රස කෑම. අද මම ඔයගලන්ට හදන්න යන්නේ සීනි මුරුක්කු. අපි බලමු මොනවද යන ද්‍රව්‍ය කියලා එකට. මුලින්ම අපිට ඕන සීනි ග්‍රෑම් 150ක්, තඹ පාන් පිටි ග්‍රෑම් 250ක්. එතකොට අපිට ඕන උපු පොල් කිරි පොල් බෑග් වගේ මිටි කිරි ඕන. ඊට පස්සේ අපිට ඕන බිත්තරයක්, කහ ස්වල්පයක්, රස තරමට ඇති වෙන තරමට ලුණු. හරි අපි දැන් ඩෝ එක හදාගමු. මුලින්ම අපි එකට එකතු කරන්න ඕන ලුණු. ඊට පස්සේ කහ ස්වල්පයක්, ඊට පස්සේ මේක හොඳින් අනා ගන්න ඕන. ඊට පස්සේ මේකට එකතු කරාම බිත්තරේ ඊට පස්සේ අපි ටික ටික ඇඩ් කරගමු පොල් කිරි. මේකේ පදම එන්න ඕන හරියටම අපි ඉදියාප වලට ගන්න ඒ පදම වගේ එන්න ඕන ඩෝ එකක් විදියට. හරි අපි දැන් පිටි එක අනාගෙන ඉවරයි. මෙන්න මේ ගන්න තමයි පිටි එක එන්න ඕනේ ඩෝ එක. අපිට ඒකට ඕන ඉදියාප වං ගෙඩියක්. ඉදියාප වං ගෙඩිය මෙන්න මේ වගේ සිදුරු තියෙන්න ඕන අපිට මුරුක්කු එක හදාගන්න. මේ ගානට ඔයගොල්ලෝ බෙද ගන්න. ඔයගොල්ලෝ කැමති නම් මේ වගේ ෆුඩ් කලරින් දාලා මේ වගේ පාට ගන්න පුළුවන්. කොළ පාට, රෝස් පාට, එක එක පාට වල. අපි දැන් සීනි පැණි එක හදාගමු. මේකට අපිට සීනි මෙල්ට් වෙන්න ඕන. හරි දැන් මේ පදමට එද්දි මුරුක්කු ටික එකතු කරන්න එකට.